තමන් අනුන්ගේ දෙයක් කඩා වෑදාගෙන නැත්තම් අනුන්ට ගින්දර දීලා නැත්තම් ඒක හිම්ම තියෙන. නිසා අනුන්ට ගින්දර දෙන ජීවනෝපායක් හදාගන්න එපා දුවේ පුතේ. ඒ නිසා ඔය ෆෝන් වලින් එක එක්කිනා බයිට් කරන ඒවා එක එක ගරා ගන්න ඒවා. දැන් උඹලගේ වචනම හදාගෙන තිනවනේ අරකගේ දත් ගලවන්න ඕන. ඔය දත් ගැලවිල් ඔය බොහෝ කාලයක් අයහපත වෙනවා. අවුරුදු 15ක පුතෙක් ඇවිල්ලා කිව්වා එයාගේ අම්මයි තාත්තයි පවුන් ගානක වටිනා ධර්ම චක්‍රයක් ලොකු ධර්ම චක්‍රයක් හදලා එයාගේ කරට මං හිතන්නේ උපන් දින තෑග්ගා කියලා පුතේ මේ ගෙදර ආවම දාගන්න ඉස්කෝලේ යනකොට දාගන්න එපා කියලා. එයා දාන්නේ නැහැ මේ ඉස්කෝලේට. දවසක් හදිසියෙ කොල්ලා යද්දින් අමතක වෙලා. හරි දාගෙන ගියා. ඒතර මෙයා টয়ලට් එකට යද්දින් තමයි මතක් වුණේ මේක තියෙනවා කියලා ඉස්කෝලේ. ඒකට ඉස්කෝලේ টয়ලට් එක ගාවදී මේක මෙයා ගලවගෙන එහෙම සාප්පුවේ දැම්මා. මෙයාට හුරු නෑ. මේ අර දාගෙන හිටපු නූල සාප්පුව ඇතුළට ගියා පවුන් මේ මං හිතන්නේ පවුන් 10ක් විතර මේ ධර්ම චක්‍රේ. ඒ ධර්ම චක්‍රේ එළියට ආවා. බරට බිමට වැටුණා. මෙයාට ගානක් නෑ টয়ලට් එකට ගියා. එතන හවස මෙයා ගෙදර ඇවිල්ලා කල්පනා කරනකොට ඉස්කෝලේ වැටුණා. අම්මලාට කිව්වා. අම්මලා කිව්වා ඉතින් දැන් මොනව කරන්නද? කමන්නේ අපි හදාගමු. පහවදා මෙයා ඉස්කෝලේ ඇවිල්ලා টয়ලට් එකට ගාවට යනකොට අර ඒ වැටිච්ච තැනම ඒ විදිහටම තියෙනවා. තමන් අනුන්ගේ දෙයක් කඩා වෑදාගෙන නැත්තම් අනුන්ට ගින්දර දීලා නැත්තම් ඒකේ හිම්ම තියෙනවා.